ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකකින් අරගෙන ආවේ online class වලට ගිහිල්ලා කොහොමද ඔයාගේ වැඩ කටයුතු ටික හරියට කරගන්නේ කියලා. ඔයාගේ time එක manage කරගන්නේ කොහොමද? online class වලින් ඉදවට නිදිමත නැති කරගන්නේ කොහොමද? online class වලින් ඉදවා ගන්න පුංචි වැරදි මොනවද? online class වලට ගිහිල්ලා papers වලට වැඩියෙන් ලකුණු ගන්න කියලාත් අද අපි කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න කියලා මතක් කරනවා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයත් ඔන්ලයින් ක්ලාස් වලට යන කෙනෙක් නම් ෆිසිකල් ක්ලාස් වලට යන අයට වඩා ඔයා මේ වැඩේ උවමනාවෙන් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ කැපවීම ඔයාගේ උනන්දුව මත තමයි ඔයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් මේ වැඩේ ක්‍රමවත් විදිහට මම කලින් වීඩියෝ එකේ කතා කළා වගේ කාලසටහනක් හදාගෙන මේ වැඩේ කරන්න. ඉතින් අපි බලමු කොහොමද ඔන්ලයින් ක්ලාස් වල යනකොටත් කොහොමද මේ ටයිම් එක මැනේජ් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ටයිම් එක මැනේජ් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඉතින් ඔයාලට සතියකට වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ සතියකට ක්ලාස් යන්න මේ විදියට කියලා තියෙනවා නම් එතකොට ඔයාලට කොලයක ලියා ගන්න පුළුවන් මුළු සතියේටම තියෙන ක්ලාස් ටික, හෝම්වර්ක් ටික, ඔයාගේ හොබි එකක් වෙන්න පුළුවන් ඒ ටික ඔක්කොම කොලයක ලියා ගන්න. ඊට පස්සේ ඔයා එතනින් වෙන් කරගන්න ඔයාගේ ඔන්ලයින් ක්ලාස් දෙන වෙලාවන් මොනවද කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් අර මං කලින් කිව්වා වගේ කාලසටහනක් හදලා ඔයාට ඔන්ලයින් ක්ලාස් දෙන වෙලාවල් ටික වෙන මාක් කරලා ඔයාට තියෙන අනිත් වැඩ ටිකත් එක්ක ඒ ඉතුරු වෙලා තියෙන ටයිම් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒ ටික ඔක්කොම පිළිවෙලට මට මේ වෙලාවට කරන්න තියෙන මේ වැඩ ඊට පස්සේ මට ක්ලාස් එකක් තියෙනවා. ඒ විදිහට ඔයාට පුළුවන් කොලයක ලියා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ දවසට අදාළ to do list එකක් වගේ එක හදා ගන්න. ඊළඟ කාරණාව තමයි ඔයාට ඔන්ලයින් ක්ලාස් වල දෙන හෝම්වර්ක්ස් කරන්න. ඒ කියන්නේ ඔයාට අද පන්තියක් තිබ්බනම් ඒ පන්තිය ඔයාට ඉතින් ලැබෙන සතියේ වෙන්න පුළුවන් නේ. එතකොට ඔයාගේ ක්ලාස් එකේ හෝම්වර්ක් ටික මෙන්න මේ දවසට කරලා ඉවර වෙනවා කියලා අනිවාර්යයෙන්ම දිනයක් වෙන් කරගන්න. එතකොට ඔයාගේ වැඩ ගොඩ ගහන්නේ නැති විදිහට ඔයාට ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. තවත් දෙයක් තමයි එදා දවසේ ඔන්ලයින් ක්ලාස් එක ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් ඔයා කරපු ඒ කියන්නේ එදා ඔයාට පන්ති උගන්වපු වැඩ ටික ආපහු සැරයක් පාඩම් කරලා තියාගන්න. ඉතින් ඔයා එක පස්සේ පාඩම් කරනවට වඩා ඔයාට මතක හිටින්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා එදාම ඒ පාඩම් කළොත්. ඉතින් ඔයාට පුළුවන් ඒ පාඩම එදාම පාඩම් කරලා ඒ කරපු පාඩමෙන් පාස් පේපර් එකක් වෙන්න පුළුවන්. ඔයා ළඟ තියෙන පේපර් එකක් මොකක් හරි කරන්න. එතකොට ඔයාට ඒ පාඩමේ මතකය වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝ මේ පන්ති වල ඉන්නදී කරන පුංචි වැරදි මොනවද කියලා. ඉතින් අපි හිතමුකෝ ඔයාලට ක්ලාස් එකක් තියෙනවා උදේ 10ට කියලා. එතකොට ඔයා නැගිටින්නෙත් උදේ 10ටම නම්. එතකොට ඔයා උදේ නැගිට ගමන්ම ඒ ක්ලාස් එකේ ඉන්නකොට ඔයාට නිකන් කම්මැලි හිතෙන්න පුළුවන්. නැත්තම් නිදිමත හැදෙන්න පුළුවන්. එතකොට ඔයාට ඒ කරන වැඩේ ඇත්තටම වැඩක් වෙන්නේ නැහැනේ. ඉතින් ඔයාට පුළුවන් ඒකින්දා ඔයාට තියෙන ක්ලාස් එක 10ට නම් ඔයාට උදේ 8ටවත් නැගිටලා මූණ හොදලා තේ එකක් බීලා නැත්තම් ඔයාට පුළුවන් කන්න. ඉතින් ඒ විදිහට ඒ වැඩේ උවමනාවෙන් කරන්න පටන් ගන්න. ඊළඟ දේ තමයි කොයිම වෙලාවකවත් ඇද උඩ ඉඳන් එහෙම නැත්නම් සෝෆා එකක් උඩ ඉඳන් ඔය ක්ලාස් ගන්න එපා. ඉතින් එතකොට ඔයාට තවත් නිින්ද යන්න පුළුවන්. එතකොට ඔයා ඇදක් උඩ ඉන්නවනම් කොහොමදවත් නිින්ද යනවනේ. ඉතින් ඒ වැරදි කරන්න එපා කියලා තමයි ඊළඟට කියන්න තියෙන්නේ. ඊළඟ දේ තමයි ක්ලාස් එකේ ඉන්න ගමන් YouTube එකට ගිහලා වීඩියෝ බලන්න, WhatsApp එකට ගිහලා කාට හරි මැසේජ් එකක් දාන්න. ඒ වගේ වෙන වැඩ කරන්න ගියොත් එහෙම ඔයා පාඩමේ ඉන්න අවධානය නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. එතකොටත් ඔයාගේ ඒ පාඩම් වැඩවලට බාධාවක් ඇති වෙනවා. ඉතින් ඊළඟ දේ තමයි මේ ක්ලාස් එකේ දෙන නෝට් අනිවාර්යයෙන්ම ලියා ගන්න. ඉතින් මේ දෙන නෝට් එකක් ඔයාලට ලියා ගන්න බැරි වුණොත් එහෙම ක්ලාස් එකේ රෙකෝඩින් එක බලලා ඒ නෝට්ස් එක අනිවාර්යෙන් සම්පූර්ණ කරගන්න මතක තියාගන්න. ඉතින් මේ විදිහට වැඩ කළොත් එහෙම ඔයාටත් පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකකට ගිහිල්ලා වුණත් ඔයාගේ වැඩ ටික හරියට කරගන්න. ඉතින් ඒකින්ද මම මේ කිව්ව දේවල් හොඳට මතක තියාගෙන මේ ටික අනිවාර්යෙන් ඔයා කළොත් එහෙම ඔයාටත් පුළුවන් පේපර්ස් වලට එහෙම හොඳට ලකුණු ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ ක්ලාස් එක ඉවරනහම ඒ කියන්නේ අපි හිතමු පැය දෙකක් විතර ක්ලාස් එකක් තිබිලා ක්ලාස් එක ඉවරනහම අපෝ ෆෝන් එක බලන්නේ නැතුව
ඔයාට පුළුවන් ඔයාගේ හොබි එකක් කරන්න නැත්නම් නිර්මාණයක් කරන්න තව ඒ වගේ මොකක් හරි වැඩක නිරත වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි ආපහු ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව ඒ වගේ මනස නිදහසන දෙයක් කරන්න පුළුවන් ඔයාට. ඉතින් ඒකිනුත් ඔයාට මේ පාඩම් වල මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි පාඩම් වැඩ කරනකොට කියන්නේ ඔන්ලයින් ක්ලාස් වල ඉන්නකොට ගොඩක් වෙලාවට නිදිමත හැදෙනවා නම් ඉතින් ඒක හැමෝටම තියෙන සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකකින් නැති ඉතින් හැමෝටම නිදිමත හැදෙන්න පුළුවන්. හැබැයි ඉතින් හැම වෙලෙම නිදිමතයි නම් ඒ කියන්නේ ඔයා ඇඳක් උඩ ඉඳන් සෝෆා එකක් උඩ ඉඳන් මම අර කලින් කිව්වා වගේ එහෙම ඔන්ලයින් ක්ලාස් ගන්න යන්න එපා. එතකොට කොහොමත් ඉතින් නිදිමත හැදෙනවා. හරිද? තව පුළුවන් ඔයාට ඔයා මේ ක්ලාස් එකට ඉන්න කලින් වොෂ් එකක් දාලා හොඳට ෆ්‍රෙෂ් වෙලා මේ වැඩේ කරන්න පටන් ගත්තොත් එහෙම ඔයාට මේ වැඩේ කරන්න පුළුවන් වෙලාව වැඩි වෙනවා. හරිද? ඉතින් අපි ඔහේ ඉඳලා වැඩක් කරන්න ගන්නවට වඩා අපිට මේ විදිහට හොඳට ෆ්‍රෙෂ් වෙලා වැඩක් කරන්න පටන් ගත්තොත් අපිට පැය භාගයක් කරන්න පුළුවන් වැඩේ පැය දෙකක් තුනක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ හොඳ පුරුදු ටික පාවිච්චි කරලා ඔයාගේ වැඩ කටයුතු ටික සම්පූර්ණ කරගන්න. ඉතින් ඔයත් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ට share කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.